අයිබෝවන්. ඊතර ජනමතය තුලින් නැවතත් අපි ඔබ හමුවට ජනාධිපතිවරණය ඉල්ලා පෙරදුනාලු. එය පිළිගන්නලු. කවුද මේ කියන්නේ? ආණ්ඩු පක්ෂයේ മന്ത്രിවරියක්. කාගෙන්ද මේ ඉල්ලා සිටින්නේ? ජනාධිපතිවරණයේ අපේක්ෂකයෝ 3 දෙනෙක්ගෙන් අද පාර්ලිමේන්තුවේ ඉන්න. එතකොට ඇයි මෙහෙම මේක ඇත්තට සාමාන්‍ය කතාවක්ද? මේක දෙඩවිල්ලක්ද? මේක දැනගෙන කියපු එකක්ද? නොදැන කියපු එකක්ද? මේ මොකද්ද? මොකද ජනාධිපතිවරණය ඉල්ලපු ඒ අපේක්ෂකයෝ ජනාධිපතිවරණය පෙරදිච්ච නිසා තමයි ඊට පස්සේ මහමැතිවරණය ආපම මහමැතිවරණයට නාම යෝජනා දීලා පාර්ලිමේන්තුවට පැමිණි දිනලා ජයග්‍රහණය කළා. ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරපු ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මහත්මයා දැන් ඉන්න ජනාධිපති මන්දිරේ. මේ අනිත් අපේක්ෂකයෝ 3 දෙනා මේ වන විට ඉන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් ව්‍යවස්ථාදායකය තුල. ඉතින් මේක තේරුම් ගන්න බැරි മന്ത്രിවරියක් මේක තේරුම් ගන්න බැරි කමට කියනවාද? එහෙම නැත්නම් මේක එතුමියගේ මේ මාලිමාවේ පරාජය තුලදී එතුමියට මේ කියන්නේ මොකද්ද කියන එක නොතේරුම් කමට කියවනවාද කියන එක අපිට තේරුම් ගන්න බෑ. ඒක අපිට ඇත්තටම දැන් මේ ගිය සතියේම පාර්ලිමේන්තුවේ කතා කරනකොට මේ පැහැදිලි දේවල් නෙමෙයි කතා කරේ. මේ වගේ හිස්තෙන් කතා කරේ. මේගොල්ලන්ට නොතේරෙන්න විදියක් නැහැ නේ. ඒත් මේගොල්ලෝ දොඩෝනා වගේ කතා තමයි ගියේ. ඒකට මූලික හේතුව අපි දකින්නේ ජනාධිපතිවරණයක් තිබ්බා. රටේ ජනතාව ජනාධිපතිවරණයට විශිෂ්ට ජයක් මාලිමාවට ලබා දුන්නා. පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බා. පාර්ලිමේන්තු මැතිවරණය තුලදී අතිවිශිෂ්ට ජයග්‍රහණ 3න් 2ක බලයක් ලබා දුන්නා. අතිවිශිෂ්ට 3න් 2ක බලයක් ලබා දුන්නා ව්‍යවස්ථාදායකය තුල. ඒ දීලා මාස 6ක් ගත වුණා. ඒ මාස 6 ගත වෙන අතරතුරදී ජනතාව බලාපොරොත්තු වුණානේ. ජනතාවට හැම වේදිකාවකම බොරු වැපුරුවානේ. අපි මේ දේ කරනවා කියලා. හැබැයි ඒ කිසි දෙයක් වෙන්නේ නැති බව ජනතාවට තේරුණා. ඒ ජනතාවට ඒ දේ තේරිච්ච නිසා තමයි ඒ ජනතාව මේ පළාත් පාලන මැතිවරණයේදී මොකද්ද කරේ? ලක්ෂ 24කට ආසන්න ජනපිරිසක් මේ මාලිමාව තුලින් ඈත් වුණා. ඒක 100ට වශයෙන් ගත්තොත් 134ක්. මාස 6ක් වගේ කෙටි කාලයකදී බැස්සා. පසු බැස්සා. මාලිමාවෙන් අයින් වුණා. වෙනත් පක්ෂ ශක්තිමත් කරා. එහෙමත් නැත්තම් කවුරු ඡන්දේ නොදා හිටියා. මොකද අපි දන්නවා මේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් අපි අද ජාතික පුවත්පත්වලදී දැක්කා කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ලක්ෂ 10ක පිරිසක් ඡන්දය දාන්න තමුන්ගේ ගම රට බලා ගිහිල්ලා නැහැලු. ඒ තරමට ජනතාවට මෙච්ච දැන් මේක එපා වුණාද මේ මාස 6ක් ඇතුළත? ලක්ෂ 10ක් එතනින් ගිහිල්ලා නැහැලු ඡන්ද දාන්න. මේක දිස්ත්‍රික්කයක විතරක්. එතකොට ඊට අමතරව ලක්ෂ 23ක් මාලිමාවට ඉස්සෙල්ලා ලක්ෂ 69ක් තිබිච්ච මාලිමාවේ ඡන්ද දැන් ලක්ෂ 24කට ආසන්න ප්‍රමාණයක් අඩු වෙලා. එහෙමනම් ඇයි මෙහෙම වුනේ? එදා විපක්ෂය ඇත්ත කොපමණ කිව්වත් එක බොරුවක් මාලිමාව දෙඩු විට ඉහලින් පිළිගන්න ජනතාවක් හිටියා. ඒ හිටියේ යම් විශ්වාසයක් ඇතුව. ඒ විශ්වාසය නිසා තමයි මේගොල්ලන්ට මෙතරම් අධි බලයක් ලබා දුන්නේ ව්‍යවස්ථාදායකය තුල, රට තුල. හැබැයි මාස 6ක් ඒගොල්ලෝ බැලුවා. මාස 6කට ලක්ෂ 24කට ආසන්න ප්‍රමාණයක් මාලිමාවෙන් අයින් වුණා. මේ මාස 6 ක්‍රියාකාරීත්වය තුලදී මේගොල්ලන්ගේ කතාබහ තුලදී මේ ජනතාවට තේරුණා, රටේ පුරවැසියාට තේරුණා මේ යන ගමන හරියන්නේ නැහැ. මේගොල්ලන්ට අධික බලයක් දුන්නොත් මේ රට තවත් විනාශයකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේගොල්ලන්ට පාඩමක් උගන්වන්න ඕනේ කියලා අනිවාර්යයෙන්ම
ලක්ෂ 24කට ආසන්න ප්‍රමාණයක් මාලිමාවෙන් පිටට ගියා. සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා තමයි හපුතලේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය කිව්වේ. ඒ මුල්ම ඡන්ද ප්‍රතිඵලයේ උදේ 6ට මාලිමාවේ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙන බව සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා එදා වේදිකාවේදී කිව්වා. හැබැයි උනේ මොකද්ද අවසානයේදී? උනේ මොකද්ද? අපි පළාත් පාලන මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අහනකොට අර වේදිකාවේදී කිව්වා ඡන්දෙට ඉස්සෙල්ලා ඒ ප්‍රතිඵලය. නමුත් ඒ ප්‍රදේශයේම ප්‍රතිඵලය අහනකොට මේක ස්වාධීන කණ්ඩායමක් තමයි දිනලා තියෙන්නේ. හැබැයි මේ ස්වාධීන කණ්ඩායමටත් එදා ඒගොල්ලෝ ගැරහුවා. ඒගොල්ලෝ හැරෙන්න මාලිමාව හැර මේ ස්වාධීන කියන්නේ විශ්වලාගත්ත හොරු කියලා මේගොල්ලෝ ප්‍රකාශ කරා දේශපාලන වේදිකාව තුල. එහෙමනම් මොකද්ද උනේ? අද ජයග්‍රහණයක් ලැබුණද? අද ලංකාවේ ප්‍රථම වතාවට වැඩිම ස්වාධීන කණ්ඩායම් ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා තියෙනවා මේ පළාත් පාලන මේ ආයතන තුල. ආයතන ප්‍රමාණයක් ජයග්‍රහණය කරලා තියෙනවා. එහෙනම් අපි අහන්න කැමති අගමැතිතුමියගෙන් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම් ටිල්ලින් සිල්වා මහත්මයාගෙන් දැන් මේගොල්ලෝ දැන් බලනවා මේගොල්ලන්ගේ ආයතන පිහිටව ගන්න මේගොල්ලන්ට දැන් ලැජ්ජයි අර අනිත් පක්ෂත් එක්ක ප්‍රසිද්ධියේ එකකතාව වලට එන්න ගිවිසුම් ගහන්න ලැජ්ජයි. ඒ නිසා ඒ පළාත් පාලන ආයතන වල බහුතරය දිනා ගන්න දැන් මේගොල්ලෝ කරනවා අර ස්වාධීන කණ්ඩායම් මාවත් මේගොල්ලෝ සලකා බලනවලු. එතකොට මේ අපි අහනවා මේ ස්වාධීන කණ්ඩායම් කිරෙන්නාවලාද මේගොල්ලෝ ගන්නෙ? අන්න ඒක තමයි බලේ ඉස්සරහා මේගොල්ලෝ ජනතාවට තේරුණා අර ලක්ෂ 24ක් අයින් වෙන්නේ මොකද මේගොල්ලෝ බලේ ඉස්සරහා අර ඉස්සෙල්ලා අපේ දේශපාලන ප්‍රවාහය තුල තිබිච්ච තැටියම තමයි කැරකෙන්නේ කියලා ජනතාවට තේරුණා. ඒක දැන් ඔප්පු කරලත් පෙන්නනවා. දැන් ස්වාධීන කණ්ඩායම් එක්කලා මේගොල්ලෝ ගිවිසුම් ගහලා පළාත් පාලන ආයතන තුල බලය ඇතිකරන්න ඒගොල්ලෝ ලයිලයියේ දැන් සූදානමක් තියෙන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඡන්දයට අපි අහන්න කැමති මේ පාර්ලිමේන්තු මැතිවරණය තුල පාර්ලිමේන්තු නෙමෙයි මේ පළාත් පාලන මැතිවරණය තුලදී ඒ වේදිකාව තුලදී ඇයි මේගොල්ලෝ මේ වගේ කිව්වේ? අපි හැරෙන්න හැමෝම හොරු කිව්වා. ඒ වුණාට දැන් මේගොල්ලෝ අර හොරු කියපු පිරිස කිරෙන් නාවල ගන්න හදනවා ඒගොල්ලෝ එක්ක එකට දීග කන්න. අපි බලමු. දැන් ජුනි 2 වෙනකොට මේ පළාත් පාලන ආයතන පිහිටවන්න බලය පිහිටවන්න නියම කරලා තියෙනවා මැතිවරණ කාර්යාලයෙන්. එතකොට ජුනි 2 වෙනකොට මේගොල්ලෝ කාය එක්ක දීග කාලා හොරු එක්ක දීග කාලා හොරුන්ව කිරෙන් හොදලා හොරුන්ට පාවඩ දාලා කිරෙන් හොදලා රතු පළස දාලා ඒගොල්ලන් එක්ක දීග කනවද? එහෙම නැත්නම් මේ ආණ්ඩු පක්ෂයේ මේ ඉස්සෙල්ල පුරසාරම් දෙනපු පිරිස ඊගාවට ජනතාවට මොකද්ද දෙන ආදර්ශය කියලා අපි බලාගෙන ඉන්නවා ඉදිරියේදී ජුනි 2 වෙනකොට. එහෙනම් අපි බලමු කිරෙන් හොදලා හොරුන්ව දීගේ කයිද කියලා. බොහොමත් ස්තුතියි.